දේව වචනයට අදාළ බයිබල් කොටස කියවමු. ශුද්ධ උමා 7 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ සිට 30 වෙනි පදය දක්වා. ශුද්ධ උමා 7 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ සිට 30 වෙනි පදය දක්වා. අන්‍ය ජාතික යෞවනියකට සුව කිරීම. උන්වහන්සේ එතැනින් නැගිට තීර්සා සීදෝන්හි සීමාවලට පිටත්ව ගොස් ගියකට ඇතුල්ව ඒ බව කිසිවෙකු දැන නොගන්නවාට කැමති වූසේක. නමුත් උන්වහන්සේ සැඟවී සිටින්ට බැරි විය. එකෙනෙයිම අශුද්ධාත්මයක් ආවේශ වූ කුඩා දුවෙක් ඇති ස්ත්‍රියෙක් උන්වහන්සේ ගැන අසා ඇවිත් උන්වහන්සේගේ පා මුල වැටුණාය. ඈ වනාහි සිරෝපිනිසි ජාතියේ ග්‍රීක් ස්ත්‍රියෙක්ය. ඇගේ දුවගේ යක්ෂයා දුරු කරන ලෙස ඈ උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවාය. උන්වහන්සේ කතා කොට පළමු කොට දරුවෝ තෘප්තියට පැමිණෙත්වා. මක් නිසාද දරුවන්ගේ රොටීගෙන බල්ලන්ට දැමීම නුසුදුසුයයි ඈට කීසේක. ඒත් ඈ උත්තර දෙමින් එසේ ස්වාමිනී, මේසේ යට සිටින බල්ලෝ පවා දරුවන්ගේ කෑම කැබලි වලින්ගෙන කති. උන්වහන්සේට කීවාය. උන්වහන්සේද මේ කීම නිසා ඵල යන්න යක්ෂයා නුඹේ දුවගෙන් දුරව ගියේ යයි ඈට කීසේක. ඈ ගෙදර ගිය කල ඇගේ දුව ඇඳේ සැතපී ඉන්න බවද යක්ෂයා දුරු වී සිටින බවද දුටුවාය. ආමේන්. මේ උදැසන ඔබ සියලු දෙනාම අලුත් මාසයක පළමු වන ඉරුදින ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ඒ වගේම දැන් අපි සූදානම් වෙනවා දෙවි පියාණන් අපට අද දවසේ මොකක්ද කියන්නේ කියලා අසන්නට. සුද්ධ ලියවිල්ල දැනටමත් කියවනු ලැබුව නිසා අපි දෙවි පියාණන්ට යාඥා කරමු මේ වචනයේ තුල තිබෙන අන්තර්ගතය අපට පැහැදිලි කර දෙන පිණිස අපි යාඥා කරමු. අපට බොහෝසේ ප්‍රේම කරන සර්ව පරාක්‍රම මහෝත්තම දෙවි සමිදානනි, පියාණනි, අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ උදෑසනත් ඔබ වහන්සේ සමග ගත කරන්නට අපට ආශිර්වාද කළ නිසා. දෙවි සමිඳුනි, මේ වචනේ ඔබ වහන්සේගේ වචනයයි. එය අපි ඔබ වහන්සේටම මේ උදැසන බාර කොට කැප කරමින් අපි ඉල්ලා සිටිනවා දෙවි පියාණනි, මේ තුල තිබෙන අන්තර්ගතය, මේ තුල තිබෙන සත්‍යතාවය අප එකිනෙකාට පහදා දෙන පිණිසත් පියාණනි, මේ වචනය තුල අපට ඔබ වහන්සේ දෙන මඟ පෙනීම තේරුම් ගන්නටත් අපට ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා. ඔබ වහන්සේට සියලු ගෞරවයත් මහිමයත් පුද කරමින් අපි බාර වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම ජීවමාන නාමයෙන්. ආමේන්. දැන් මේ අද දවසේ අපිට අදාළ කොටස තමයි ශුද්ධ වූ මාක්තුමා රචනා කරන්නට යෙදුණු මාක්තුමාගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ සිට 30 වෙනි පදය දක්වා. ඉතින් මේ අදහස් ටික අපි එකතු කරගන්නට ඉස්සෙල්ලා අපි බලමු මේ මාක්තුමා මේ රචනා කරන ආකාරය තුල මහ පුදුමාකාර දේවල් එතුමා එළිදරව් කරනවා. ඔබට මතක ඇති ගිය ඉරුදින ඔබ සහභාගී වුණු අවස්ථාවේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉතාමත්ම අලංකාර දෙයක් අපට කියනවා. උන්වහන්සේ අපට කියනවා උන්වහන්සේ නමුත් මිනිස්සයා අපවිත්‍ර වන්නේ ඔහුගෙන් පිටවන දෙයින්මය. මක්නිසාද ඇතුළෙන් එනම් මිනිසයාගේ සිතින් නපුරු සිතුවිලි, වෛශ්‍යාකම්, හොරකම, මිනීමැරීම, කාමමිච්ඡාචාරකම්, තෘෂ්ණාව, දුෂ්ටකමේ වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, අපහාස කිරීම, උඩඟුකම සහ මෝඩකම නික්මෙයි. මේ සියලු නපුරු දේ ඇතුළතින් නික්මී මිනිසයා අපවිත්‍ර වන්නේය. දෙවි පියාණන් අපට පැහැදිලිව කතා කරනවා මිනිසා කොහොමද අපවිත්‍ර වෙන්නේ කියලා. හැබැයි
අප හැම කෙනෙකුටම අලංකාරමත් ලෙස රංගපාන්නටත් පුළුවන්. අපි හොඳයි කියලා. හැබැයි යේසුස් වහන්සේ බලන්නේ බාහිර නෙමෙයි අතුලාන්තයයි. ඒ අතුලාන්තයෙන් බලන තැනන් වහන්සේ එහෙම පණිවිඩයක් අපට කතා කරලා උන්වහන්සේ ඊළඟට කරේ මොකක්ද? ඊට පස්සේ කරපු කතාව තමයි අද දවසේ තියෙන්නේ. ඒක හරිම අලංකාර ලෙස යේසුස් වහන්සේ ඉතා පැහැදිලිව මනුෂ්‍යයා පිළිබඳව කතා කරපු මහෝත්තමයාණන් ඊට පස්සේ උන්වහන්සේ එතනින් නැගිට තීර්නම් සීදොන්හි සීමාවලට පිටත්ව ගොස් ගෙයකට ඇතුල්ව ඒ බව කිසිවෙකු දැන නොගන්නවාට කැමති වූසේක. දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙහෙම උදාහරණ කතා කරමින් මිනිසයාට පැහැදිලිව තමාගේ ස්වභාවය තේරුම් ගන්නට උපකාර කරපු තැනන් වහන්සේ උන්වහන්සේ යනවා සීදෝන් ප්‍රදේශයට. ඔබ දන්නවා සීදෝන් කොහෙද තියෙන්නේ කියලා. මේ බයිබලේ පිටිපස්සේ තියෙනවානේ මේ සිතියම් පොත් නේද? සිතියම්. ඔය සිතියම් සාමාන්‍යයෙන් කවුරුත් වැඩිපුර බලන්නේ. ඔය බලන්න ඕන. ඒක බැලුවාම තමයි කවුරුවක්වත් දන්නේ නැහැ. මොකටද කියලා හිතෙනවා සමහර විට. ඒ ගලීල මුහුදට කිට්ටුව අන්‍ය ජාතික නගර. එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවේ උන්වහන්සේ කිව්වා නැති වූ බැටළුවන් සොයන්න. අසරණ අය සොයන්න. එවකට අන්ත අසරණව සිටිය ඊශ්‍රායල් ජනතාවට උන්වහන්සේ කවුද ගැලවීම මොකක්ද කියන පණිවිඩය ප්‍රකාශ කරන්නටයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ආවේ. හැබැයි දැන් මෙතනදී මේ යේසුස් වහන්සේ අන්‍ය භක්තික නගරයකට යනවා. යුදෙව්වෝ සාමාන්‍යයෙන් හිතුවා යේසුස් වහන්සේ අපේ. යේසුස් වහන්සේ ආවේ අපට පිහිට වෙන්න, අන්‍ය ජාතීන්ට පිහිට වෙන්න නෙමෙයි. ඔබ දන්නවද සුද්ධ ලියවිල්ල තුල අන්‍ය ජාතීන් පිළිබඳව බයිබලයේ කතා කරන්නේ බල්ලන් හැටියට. සමහරවිට බලු පැටවුන්ටත් ඕක කියනවා. බල්ලන් හැටියට නැත්නම් බලු පැටවු හැටියට තමයි අන්‍ය භක්තිකයන් පිළිබඳව කතා කරේ. දැන් ඔබත් මමත් එකතු වෙලා මේ ඉන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුළු මහත් ජනතාවටම උන්වහන්සේ දෙවියන් වහන්සේ හැටියට ඉන්න නිසායි. අපි යුදෙව්වෝ නෙමෙයි. හැබැයි එක්තරා කාල පරාසයක අපි මේ මැවුම්කාර දෙවියන් වහන්සේව හඳුනාගෙන උන්වහන්සේට අපේ ජීවිතේ බාර කරලා දැන් අපි ඒක රාශි වෙලා ඉන්නවා. දැන් අපිට තත්ත්ව ભેද නැහැ. උස් පහත් ભેද නැහැ. ಜಾති ભેද නැහැ. අපි උන්වහන්සේ තුල එකම දූ දරුවෝ පිරිසක්. ඉතින් මේ උතුම් తত্ত্বය යේසුස් වහන්සේට අවශ්‍ය වුණා එදා දවසේත් ප්‍රකාශ කරන්නට. මොකද යුදෙව්වන් හැම විටම හිතුවා දෙවියන් වහන්සේගේ කරුණු කාරණා ආශිර්වාද මඟ පෙන්වීම අවශ්‍ය අපට විතරයි, වෙන කාටවත් අයිති නැහැ. එතකොට යේසුස් වහන්සේ දැන් කොහෙද ඉන්නේ? උන්වහන්සේ දැන් ගිහිල්ලා ඉන්නවා අර තීර්වල ගොඩක් කට්ටිය හිටියේ ග්‍රීක ජාතිකයන්. එතකොට ඒ කට්ටිය ග්‍රීක දෙවිවරුන්ට නමස්කාර කරපු අය. දැන් උන්වහන්සේ ඒ ගෙදරකට ඇතුල් වෙලා මේ දිගටම වැඩ කරලා වෙහෙසයි. උන්වහන්සේ කැමති උනේ නැහැ කාටවත් උන්වහන්සේ ආව බව ඒත්තු ගන්නවන්න. උන්වහන්සේකට කැමති උනේ නැහැ. හැබැයි උන්වහන්සේට බැරි වුණා හේම ඉන්න. එක්තරා ස්ත්‍රියක් උන්වහන්සේ ළඟට එනවා. හැබැයි ඇය දන්නවා ඇයට දෙවියන් වහන්සේගේ ඒ උතුම් කමට එන්න බෑ කියන සිතුවිල්ල ඇයට තිබුණා. හැබැයි යේසුස් වහන්සේ ආව එක වෙනස් කරන්න. දැන් ඊළඟට කියනවා 25 වෙනි පදේ එකෙනෙහිම අශුද්ධාත්මයක් ආවේශ වූ කුඩා දුවෙක් ඇති ස්ත්‍රියක් උන්වහන්සේ ගැන අසා ඇවිත් උන්වහන්සේගේ පාමුල වැටුණාය. වනාහි සිරෝපීනීය ජාතියේ ග්‍රීක ස්ත්‍රියක්ය. ඇගේ දුවගෙන් යක්ෂයා දුරු කරන ලෙස උන්වහන්සේගෙන් උදක්ම ඉල්ලුවාය. දැන් ඇය දැනගෙන හිටියා
යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණක්මයි මේ මහත් මෙහෙවර කරන්න පුළුවන්. වෙන කිසි කෙනෙකුට මේක කරන්න බෑ. ඔබ දන්නවද මේ දේව වචනය අද දවසේ මේක ආందోලනාත්මක දේශනාවක්. දන්නවද? ඒ විතරක් නෙමෙයි මහා පුදුම අපට හිතා ගන්නත් බැරි සැබෑ සත්‍යතාවයක් දෙවියන් වහන්සේ ජනතාවට කියන අනගිමත් අවස්ථාවක්. ඉතින් අර මං කලින් කිව්වත් වගේ යුදෙව්වෝ කල්පනා කරමින් හිටියා එයාලට විතරයි මේවා අයිති. වෙන කාටවත් අයිති නෑ. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එතනට ආවේ ටිකක් පාඩුවේ ඉන්න. උන්වහන්සේ මේ පොළවේ ඉන්න තාක්කල් 100% මනුස්සයෙක්. ඒ වගේම උන්වහන්සේ 100% දෙවියන් වහන්සේ. ලාසරස්ව මැරුණ කියලා දැනගෙන ආවහම උන්වහන්සේගේ වචනේ තියෙන උන්වහන්සේ හැඬුසේක කියලා. උන්වහන්සේ අඬනවා. අර මිනිස්සු කම්පා වෙනවා. යහපත් මිනිසෙක් මැරිලා උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේත් ඇඬුවා කියලා. උන්වහන්සේ 100% මිනිසෙක්. ඒ වගේම දවස් 4ක් තැම්පත් කරලා සිටිය තැනැත්තව ඒ ස්ථානෙට ගිහලා යේසුස් වහන්සේ කියනවා ලාසරස් නැගිටලා එන්න. හැබැයි යේසුස් වහන්සේ එහෙම කියනකොට ලාසරස් මනුස්ස ඒ මරණයෙන් නැගිටලා ආවා. එතකොට උන්වහන්සේ 100% දෙවියන් වහන්සේ. උන්වහන්සේ මුහුද පිට පයින් ගියා. ඒ කියන්නේ උන්වහන්සේ 100% දෙවියන් වහන්සේ. එක අවස්ථාවක ඔරුව යනකොට උන්වහන්සේ අවර පෙත්තට වෙලා නිදාගෙන හිටියා. ඔරුව ගිලෙන්නට යනවා. ගෝලියෝ කෑ ගහලා කියනවා ස්වාමිනේ ඔබ වහන්සේට පේන්නේ නැද්ද? අපි දැන් විනාශ වෙන්න යනවා. උන්වහන්සේ කිව්වා මද ඇදහිල්ල ඇත්තෙනි කියලා උන්වහන්සේ මැවිල්ලට අණ කරනවා. නිහඬ වෙන්න. ඒ කියන්නේ උන්වහන්සේ නිදාගෙන හිටිය උන්වහන්සේ 100% මිනිසෙක් නිසා. උන්වහන්සේ පරිසරයට අණ කරනවා. උන්වහන්සේ 100% දෙවියන් වහන්සේ. ඒ මහෝත්තම දෙවි පියාණන්ගේ දරුවන් හැටියට තමයි මේ උදෑසන ඉන්නේ. හැබැයි උන්වහන්සේට බැරුව ගියා. මොකද්ද බැරුව ගියේ? හැංගිලා ඉන්න. ඔබත් මමත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හඳුනාගත්තා වූ අය. උන්වහන්සේගේ ආලෝකය මා තුල තියෙන තාක්කල් අප තුල තියෙන තාක්කල් අපට හැංගිලා ඉන්න බෑ. මිනිස්සු ඔබගේ ක්‍රියාවෙන් හැසිරීමෙන් ඔබ දකිනවා සමහරක් අය උපරිම උත්සාහ කරනවා හරි යහපත් මම හරි හොඳයි කියලා කියන්නේ. නෑ යේසුස් වහන්සේ අපට කියනවා අර මං කලින් මතක් කරේ ගිය පාර දේශනාවේ අන්තිම කොටස. උන්වහන්සේ කියනවා මිනිසයා අපවිත්‍ර වන්නේ ඇතුළාන්තයෙන්මයි. ඒක නිසා උන්වහන්සේ කියනවා මම සිත බලන තැනෙන් වහන්සේ. පිටාතර බලන තැනෙන් වහන්සේ නෙමෙයි. ඉතින් ඒ ඇතුළාන්තය අපේ ඇතුළාන්තයේ දකින්න තැනෙන් වහන්සේ අපට කතා කරනවා හැරිලා උන්වහන්සේ වෙතට එන්න. ඒකයි මේ සුද්ධ ලියවිල්ල තුල උන්වහන්සේ නිරන්තරයෙන් කතා කරන්නේ. එන්න මාත් සමග කතා කරන්න. මා සමග ඉඳලා ඔබගේ ස්වභාවය දැන හඳුනා ගන්න. ඒක තමයි උන්වහන්සේ අපට කතා කරන්නේ. දැන් එතකොට මේ තැනැත්තිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟට එනවා. දැන් බලන්න. ඇයි කියනවා අසුද්ධාත්මයක් ආවේශ වුණු දුවෙක් ඉන්න තැනැත්තියක් තමයි යේසුස් වහන්සේ ළඟට එන්නේ. ඇවිල්ලා උන්වහන්සේගෙන් ඉල්ලනවා අනේ ස්වාමීනි මට අනුකම්පා කරන්න. උන්වහන්සේගේ පාද පාමුල වැටුණා. දුක වේදනාව ගැටලුව ප්‍රශ්නේ තියෙන මේ තැනැත්තිය දෙවි පියාණන් පාද පාමුල දන නමන්නට ඇයට පුළුවන් කාර්යකම තිබුණා. එතකොට එතන නතර වෙන්නේ නැහැ. ඇය දන්නවා සියලුම බාධක බිඳ දමගෙන තමයි ඇය යේසුස් වහන්සේ වෙතට එන්නේ. මොකද යුදෙව්ව හැම විටම අන්‍ය ජාතීන් සැලකුවේ බල්ලන් හැටියට. ඇය ඒක දන්නවා. හැබැයි යේසුස් වහන්සේට සිද්ධ වුණා මේ తত্ত্বය නැති කරන්න. එතකොට එතනදි කියනවා 26 වෙනි පදේ ඇය වනාහි සිරෝපින ජාතික ග්‍රීක ස්ත්‍රියක ඇගේ දුවගෙන් යක්ෂයා දුරු කරන ලෙස ඇය උන්වහන්සේගෙන්ම උදක්ම ඉල්ලුවේය.
ඊට පස්සේ කියනවා උන්වහන්සේ කතා කොට පළමු කොට දරුවෝ තෘප්තියට පැමිණේත්වා. මක්නිසාද දරුවන්ගේ රොටි රැගෙන බල්ලන්ට දැමීම නුසුදුසුයයි ඈට කිසේක. යේසුස් වහන්සේ කියනවා මේ ජීවනයේ අයිති යුදෙව්වන්ට. ඒක අයිති නෑ මේ අන්‍ය භක්තිකයන්. අන්‍ය ජාතීන්ට මේක අයිති නැහැ. අන්‍ය ආගමිකයන්ට අයිති නැහැ. එහෙමද කියලා මේ තැනැත්තිය ගියේ නැහැ. එයා කතා කරලා කියනවා 28 වෙනි පදේ එහෙත් ඈ උත්තර දෙමින් එසේය ස්වාමීනි. එයාකන ඔව් ස්වාමීනි. එසේ ස්වාමීනි. දරුවන්ගේ කෑම කැබලි වලින් ගෙන කති උන්වහන්සේට කීවායි. දැන් මේ ඒක හරි අලංකාරවයි කියනවා. ස්වාමීනි මේසේ කෑම කද්දි වැටෙන කෑලි කාලා බල්ලෝ පවා ජීවත් වෙනවා. කොහොමද බලන්නේ ඇගේ ඇදහිල්ල? ඇගේ ශක්තිමත් ඇදහිල්ල ගැන බලන්න. මේ යුදෙව් ජාතික ඊශ්‍රායල් මේ ග්‍රීක ජාතික කාන්තාව දෙවියන් වහන්සේට ඒ ආකාරයට කියනවා. ස්වාමීනි මේවා ඔබ වහන්සේලාට අයිති. හැබැයි අර වැටෙන කෑලි පවා කාලා මේ බල්ලෝ ජීවත් වෙනවා. බල්ලෝ කියලා අදහස් කරේ ග්‍රීක මිනිසුන්ට අන්‍ය ජාතිකයන්ට. එතකොට යේසුස් වහන්සේ උන්වහන්සේට ඕන වුණා ඒ ජීවමාන සත්‍යතාවය ප්‍රකාශ කරන්නටත් ඒ වගේම ඇගේ ඇදහිල්ල සෝදිසි කිරීමකට ලක් කරන්නත්. සමහර වෙලාවට අපි මොන හරි දෙයක් ලබා ගන්න ගිහිල්ලා අපි අසාර්ථක වෙනකොට අතහරිනවා. හැබැයි දෙවි පියාණන්ගේ දරුවන් එහෙම අතාරින සෙනගක් නෙමෙයි. ඒක මතක තියාගන්න. දෙවි පියාණන් ඒ මහත් වූ දූ දරුවන් හැටියට ඔබත් මමත් සාර්ථකව ඉදිරියට යන පිරිසක්. ඒක කල්පනා කරන්න හැම විටම අධෛර්යයටපත් වෙන්න එපා. මේ තැනැත්තිය කිසිම විටක අධෛර්යයටපත් උනේ නැහැ. ඇයි කියනවා ස්වාමීනි? ඔව් ඒ කෑම අයිති ඒ අයට තමයි. හැබැයි අර බිමට වැටෙන කෑලි කාලේ ජීවත් වෙන අය ඉන්නවනේ. එතකොට යේසුස් වහන්සේ මොනවද කියන්නේ? උන්වහන්සේද මේ කීම නිසා ඵලයන් යක්ෂයා නුඹේ දුවගෙන් දුරව ගියේයි ඈට කීසේක. ඈ ගෙදර ගිය කල ඇගේ දුව ඇඳේ සැතපී ඉන්නව බවද යක්ෂයා දුරු වී සිටිනවා බවද දුටුවාය. දැන් ඇය එහෙම කියද්දි යේසුස් වහන්සේ හඳුනා ගන්නවා ඇය කොපමණ තරම් ශක්තිමත් සහෝදරියක්ද කියලා. ඇය දන්නේ මෙච්චරයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සුව කරන බව විතරයි. ඒක මේ උන්වහන්සේ අර තීර් වලට ගිහිලා තීර් සහ සීදෝන් කියන පළාත් වලට ගිහිලා තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඒ සේරම අන්‍ය භක්තිකය. යුදෙව්වෝ කැමතිම නෑ ඒ කට්ටියට. හැබැයි යේසුස් වහන්සේ මේ කරපු ක්‍රියාව නිසා උන්වහන්සේ ප්‍රකාශයක් කරනවා අපිට උන්වහන්සේ මුළු මහත් ලෝකයටම අයිති අය කියලා. උන්වහන්සේ මුළු මහත් ලෝකෙටම අයිති. ඉතින් අර කලින් කිව්වත් වගේ මේ යුදෙව් නොවන කාන්තාව ජයග්‍රහණය කරනු ලැබුවේ ඇය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුවා වූ මහත් විශ්වාසය නිසා. ඉතින් සමහර වෙලාවන් වලට මේ අප කල්පනා කරනකොට ගලාති පොතේ 3 වෙනි පරිච්ඡේදය 28 අපිට කියනවා එහි යුදෙව්වෙක්වත් කියා හෝ ග්‍රීකයෙක් කියා හෝ වෙනසක් නැත. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ සැම එක්කෙනෙක්මය. උන්වහන්සේ මෞංකාර දෙවි පියාණන් උන්වහන්සේ අපේ මුළු මහත් මැවිල්ලට දැන් අපි සියලු දෙනාම උන්වහන්සේගේ දරුවෝ. ආලෝකයේ දරුවෝ. උන්වහන්සේට බැරි වුණා ඒ ආලෝකයේ සංගවගෙන ඉන්න. ඇයි උන්වහන්සේ විවේක ගන්න ගියේ? හැබැයි ආලෝකයේ දරුවන්ට යේසුස් වහන්සේ හඳුනාගත්ත දරුවන්ට ඒවා වළක්වන්න බෑ.
ඒක අනිත් අය දකිනවා. ඒකට අපි කී දෙනෙක් ඉඩකඩස් හරි ගස්සගෙන තියෙනවද? සුද්ධ වූ බයිබලයේ යෙසායා පොතේ 60 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියනවා ජාති හෝ ඔබේ ආලෝකයේ වෙතටද රජවරු ඔබේ උදාවීමේ දීප්තිය වෙතද පැමිණෙන්නෝය. යේසුස් වහන්සේ ගේ වචනය තුල අපට කතා කරනවා. ඒ ආලෝකයේ තියෙන කෙනා වෙතට මිනිස්සු ඇදිලා එනවා. ඒ ඇදිලා ඉන්නේ උන්වහන්සේ අපට ප්‍රකාශ කරත් අන්න ඒකමයි. උන්වහන්සේ දැනගත්ත අපිට ඒ ආලෝකේ අනිත් අයට ගෙනියන්න තිබෙනවා. දැන් අපි කී දෙනෙක් ඒ තැන ඉන්නවද? ඔබ තාමත් හැංගිලාද ඉන්නේ? ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑකම හඳුනාගෙන උන්වහන්සේගේ සැබෑ සාක්ෂිකාරයෙක් හැටියට ඔබ කොතෙක් දුරට එළිදරව් වෙලා තිබෙනවද? ඔබ ඉන්න තැන, ඔබ ඉන්න නිවස, ඔබ ඇසුරු කරන යාළුවන්, ඔබ වැඩ කරන ස්ථානයේ සැබෑ ලෙසම ඔබ ආලෝකයේ දරුවේද? සමහර වෙලාවට හරි අපාරුයි, හරි අපහසුයි. සමහර අයට ඒ සාක්ෂිමත් ජීවිතයක් ගත කරන්නට බැරුව සිටිනවා. ඒ වගේම මේ තැනැත්තිය, මේ ග්‍රීක ජාතික තැනැත්තිය අලංකාරමත් ලෙස නිහතමානී ඇදහිල්ලක් තිබුණු තැනැත්තිය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මේ දේ කරන්න පුළුවන්. ඒ නිසා කොපමණ බාධාවත් ඇය ආවනේ උන්වහන්සේ වෙතට. එන්න එවකට එන්න තහනම්. එහෙම කතා බහ කරන්න තහනම්. මොකද ඒ කට්ටිය කමකට නැති ජාතියක් හැටියට හඳුන්වන්නේ. හැබැයි ඇයට පුළුවන් වුණා ඒ උතුම්කම, ඒ ජීවනය, යේසුස් වහන්සේ දෙන සදාතනික සුවය අත්දකින්නට ඇයට පුළුවන්කාරකම ලැබුණේ ඇය උන්වහන්සේ විතරක් විශ්වාස කරපු නිසා. ඇය බොහෝ දෙවිවරුන්ට නමස්කාර කරපු කෙනෙක්. ග්‍රීක දෙවිවරුන්ට නමස්කාර කරලා ඒ අයගෙන් පිහිට පැතුව ඒ අයත් එක්ක ජීවත් වුණු තැනැත්තියක්. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලට ඇය එන්නේ ඒ එකක්වත් වැඩක් නැහැ. ඒකකින්වත් මට පිහිටක් නැහැ. මට පිහිට තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පමණක්ම බව හඳුනාගත් අය උන්වහන්සේ වෙතට ඇවිල්ලා ඒ අලංකාර සුවය ලබනවා. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේට අප ස්තුතිවන්ත වෙමු. ඔබටත් අප හැම කෙනෙකුටම ඒ උතුම් වූ ආශිර්වාදය තිබෙන. ඔබ යන මාර්ගය මොකද්ද? ඔබ මුහුණ දෙලා තියෙන ගැටලුව මොකද්ද? ඔබ මුහුණ දෙලා තියෙන බාධාව මොකද්ද? අපි දඟලනවද අපේ උත්සාහයෙන් සමහර දේවල් කරන්න? අපි සමහරකට විවිධාකාර දේවල් කරමින් අපි උත්සාහ කරනවා ගැලවෙන්න. මතක තබා ගන්න. ගැලවීමේ එකම මාර්ගය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණක්මයි. උන්වහන්සේ විතරයි අපේ ගැලවීම. ඉතින් මේ ගැලවීමේ කතුවරයාට මේ උදැස්සන අප බාර වෙලා අපි යාඥා කරමු. අපට බොහෝසේ ප්‍රේම කරන සර්ව පරාක්‍රමයාණනි, පියාණනි, අපි ඔබ වහන්සේට අනෙක වාරයක් ස්තුතිවන්ත වෙනවා. සමිඳුනි, ඔබ වහන්සේගේ මේ ජීවිත ගමන තුල අපට පෙන්වන ඒ උතුම් වූ දේව ධාර්මික කාරණා ගැන පියාණනි, අප හැම කෙනෙකුගේම බලාපොරොත්තු ඔබ වහන්සේයි. ඒ නිසා පියාණනි, අපේ ජීවිත ඔබ වහන්සේගේ පාද පාමුල තබනවා. අපට මඟ පෙන්වන්න පියාණනි. අප සමග සිටින්න. ඔබ වහන්සේ අපේ අතින් අල්ලාගෙන අපව ඉදිරියට ගෙන යන්න. ඔබ වහන්සේට අපි බාර වෙනවා සමිඳුනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන්. ආමේන්.